අයිස් හොඳ සැමියෙක් කවදාවත් තමන්ගේ නෝනව හිර කරලා තියාගන්නේ නැහැ. එයාට එයාගේ යාළුවෙක් එක්ක චුට්ටක් කාලේ ගත කරන්න දෙනවා. 200ක්. අනේ අයියේ 150ට යමුකෝ. බෑ නෝනා තෙල් ගහන්නත් සල්ලි නැහැ. ආච්චි මොකක්ද ඔයාගේ සාර්ථකත්වයේ රහස? සල්ලි තියෙන කොල්ලෙක් බඳින්න ඉක්මනට යාව ඉවර කරන්න. කොහෙද මිනිහෝ බලන් ඉන්නේ? නෑ බබා. ඒ නැට්ටිච්චිට වඩා මගේ කෙල්ල කොච්චර හොඳද කියලා තමයි හිත හිටියේ. මේ කැමේගේ මැස්සෙක් ඉන්නවා. ඔහොම මැඩම් කියන්නේ රුපියල් 50 කැමයකට කුකුලෙක් දාලා දෙන්න කියලාද? එනම ගහලා අකුලෝලම පල්ල. දන්නවද ඔයා කොච්චර වේගෙන් ආවද කියලා? වේගය සාපේක්ෂතාවාදී. අද මිනිස්සුયો මේක තේරුම නැමදාම වැඩේ ඉරලා බීගත්තු ගමන් ඉස්සර කොහොමද කිව්වේ? පඩි දවසට විතරයි බොන්න කිව්වා. උදින් යෝධියේ දැන් දවස් පඩේනේ. පුතේ හෙට කොන්ක්‍රීට් වලවල් කපන්න යාළුවන්ට එන්න කිව්වද? මචං හෙට අපේ ගෙදර දානයක් තියෙනවා. උදේම වරෙල්ල හොඳේ. නර්ස් ඔයා එළියට ගිහින් ඈ ළඟ ලෙඩාව ඇතුළට එවන්න. හොඳයි ડોක්ටර්. One eternity later. ડોක්ටර් මම මහත්තයටත් ඇතුළට එන්න කියන්නද? මිස් එහෙම කැත විදිහට මං ගැන හිතන්න එපා. මං එහෙම ජරා ඩොක්ටර් කෙනෙක් නෙමේ. ඒක මම දන්නවා ડોක්ටර්. ඒත් අර නර්ස් තනියම එළියේ ඉන්නවා. මල මගුලයි. අනේ මාව බේරගනියෝ. ඒක කොච්චර කිව්වත් අහන්නේ නැහනේ යාළුවෙක් බොන්න එපා කිව්වා. මගේ සුදු මැණික ඔය දන්නවනේ කොච්චර බීවත් කොල්ල කෙලින් කියලා. දෙවියනේ මගේ මහත්තයා මාත් එක්ක ඉන්න කැමති නැත්නම් ඔබතුමා ගාවට ගන්න. හින සැබෑ වෙනකම් උත්සාහ කරන්න. නයිස්. කොහෙද මේ වැස්ස යන්නේ? මම තමයි ගණන් උගන්වන සර්. ඇත්තටම ඔයාලට හිතෙන්නේ නැද්ද කුකුල් අණ්ඩක් හද්දි මේ කුකුලටත් පවුලක් ඉන්නව නේද කියලා අපිට වගේ. ඒක නිසා තමයි මම එකපාර ෆැමිලි බකට් එකම ගන්නෙ. නිව්ටන්ගේ ඔළුවට වැටුනොත් අපි හැමෝම ඉවරයි. පිස්සු කෙලින් නැතුව පැත්තට ඵලයන්. හොඳට අල්ලගනින්. හත් එක්කේ. දෙයියෝ දෙයියෝ. කෙල්ලෙක් සෙට් කරගත්තාම වෙන්නේ ලන්ච් ෂීට් කාපු බල්ලට වෙච්ච දේ. ඒ මොකද්ද? බෙට්ට වගේ හැමතිස්සෙම පිටිපස්සේ. තේ හෙට නැන්දල එනවා කිව්වනේ. ගෙදර කලෙලියෙන් තියන්න ඕනේ. හරි අම්මේ. මං කරන්නක්. IQ සහ 5Q එකට එකතු කළාම උත්තරේ මොකද්ද? 10Q. 10Q. You are welcome. මෙන්න මේ පාහර බල්ලා මගේ මිනිහට කන්න ගේනියන පාන් මල්ල අරන් පැන්නෝ කෙල්ලේ. ඔකව අල්ලපි. අනේ ආච්චි මට ඔකා අල්ලන්න වෙලාවක් නැහැ. මම මේ වීඩියෝ එකක් හදනවා. රේද්ද? ඔබ කැමති නැද්ද නගා? මගේ ළමයිගේ අම්ම වෙන්න. මම කැමතියි අයියන්ඩි. එහෙනම් යමන් නගා. උන් බලාගෙන ඉති. අන්දේක පුගේ තුෂාර මහේෂ්. නෑ නෑ මිස්. මගේ නම කන්දේ කපුගේ තුෂාර මහේෂ්. මං ඔයාගේ පස්සෙන් අවුරුදු 4ක් ඉඳන් එනවා. දැන්වත් කැමති වෙන්නකෝ. හරි. ඔහොම තව අවුරුද්දක් විතර එන්නකෝ. එතකොට බලමුකෝ. පිරිමින්ට බයින්නේ නැති ගෑනු ඉන්නේ කස්ටම කෙයා එකේ විතරයි බං. අච්චි බයික් පදිනවා වගේ. ලස්සන කෙල්ලෙක්ට පාරේ බහැලා යන්න බැවේ මුන් එක්ක. බලන්නකො සුදු තාත්ති පාරේ යන්න බැවේ මේ කොල්ලෝ එක්ක. අතලාලි මට තම්බිලි ගෙස්තියක් දෙන්න. දේවාලයවත් යන්න දදුවේ. වලලුයි. පැණි වලලුයි අඳුරන අන්ත්‍රයා. දැන් නිවාඩුනේ. යමුද මලක් පුදන්න? ඒකනම් හොඳ අදහසක්. හිටපන් මම ඇඳුමක් දාගෙන එන්න. ඇයි ඒ ඇඳුම් මාරු කරන්න යන්නේ? යකෝ මෙහෙම පන්සලට යන්න පුළුවන්ද? අයියෝ. මොගල්ද
ජොයින්ට් එකක් ගහන්න කතා කළේ නාකී මැන්ටලේ. තෝ ඉතින් හරියට කියන්න එපයි බූරුවක්. මොකද්ද ගෑණිය කරන්නේ? පොඩ්ඩක් කේනවා මම මේකප් කරනකල්. පුදුම හදිස්සියක්නේ තමුසලට තියෙන්නේ. කසුන් මොකද? එහෙන් ගත්තා මෙහෙන් තිබ්බ ලක්ෂ 6යි. දැන් වල්ලත් බිම සඳුනි. ඕකේ රුපියලට තියෙන තැන තමයි අපේ ගෙදර මට තියෙන්නේ. එන්නම බාල්දු වෙනවා. ජීවිතේ හැමදේම හරියන්න තියෙන රහස මොකද්ද? කාටවත්ම මුකුත්ම නොකිය ඉන්නේ. ඉතින් ඊට පස්සේ දේවල් හොඳ අතට හැරුණද? නෑ. ඒත් අඩුම තරමේ වැඩේ වර්ධිනවා කියලා කවුරුවත් දන්නේ නෑනේ. ඇයි තමුසේ අඩන්නේ? සියලු රෝගවලට වෙදම් මහත්තයා කියපු. නිසා. කිරිපණුවෙන්ට සිද්ධා ලේප ගෑවා. කරුණාකර මහත්තයා ටිකක් අයින් වෙන්න පුළුවන්ද? අපි පොඩ්ඩක් ඉවසමු. ඌට බිස්කට් එකක් දෙමු. ඔයාලා මේ කාලේ නිර්වත් වීඩියෝ දකින්නවා නේද? ඒවා විශ්වාස කරන්න එපා. ඒ ඔක්කොම AI වීඩියෝ. ඔයා කඩේ පැත්තටද යන්නේ? සහන්ට කියන්න මගේ කෝල් ආන්සර් කරන්න කියලා. ඒ මිනිහා මාව මැරුණත් බලන්නේ නැහැ. බුදු අම්මෝ. බුදු අම්මෝ. සමහර මිනිස්සුන්ගේ හිතේ කහට දන හිස්වල වතුර. හොලවලා ගත්තනම් තේ එකක් බොන්න තිබ්බා. ඔපේ අම්ම මට බැන බැන මගේ යාළුවන්ගේ හොඳ කියනවා බං. මමනේ දන්නේ උන් ගැන. ඔසුරු උඹට මොකද යකෝ වෙලා තියෙන්නේ? අල්ලපු ගෙදර අක්කගේ වැලේ තිබ්බ රෙදි උස්සන්නේ මොකද? නෑ අක්කේ මම එහෙම කළේ නෑ. විමාශනන් තරුණයා මෝහිනී ලස වෙස්වලාගෙන ගමේ තරුණයන්ගේ ඔවුන් බය කර යට අදුම් සොරාගෙන ගමෙන් පලා ගොස් ඇත. ගම්වසීන් ඔහුව සොයයි. නංගි මං ගිහින් දාන්නද ඔයාව? අනේ එපා දසුන් අයියේ. ඔයාට නගින්නේ නෑනේ. අත්තේ අපි යමුද පොළොන්නරුවේ මුහුද බලන්න. අනේ යකෝ මාත් හැදුවනේ උඹ වගේ ගොම්බූරුවෙක් ඵලයන් ගිහින් වල් කාපක්. දැන් ලැබුණු පුවතක් අකි කවිදුනම් තරුණයෙකු ගැහැණු ළමුන් දෙදෙනෙකු හා ආච්චි කෙනෙකු බඩ කර රටින් පැන ගොස් ඇත. ඔහු සොයා දිගටම මෙහෙයුම් සිදු වෙනවා. පුතේ ඔයාගේ අම්මද තාත්තද වැඩියෙන්ම නිදාගන්නේ? දෙන්නම නෑ නැන්දේ. මොකද මං රැට හැමතිස්සෙම අඩනවා. ෂුවර්ද මේ ළමයා අපේ කියලා. යකෝ ළමයා තාත්තා වගේ නෙමෙයි. දේවාලේ කපුවගේ මුණ වගේ. මදයි තැම්බිලි වලින් කිරි අරන් ළමයි හදන්න ගියා. මගේ කාර් එක කැඩුනා. පාරේ එකෙක්වත් නෑ. පොඩ්ඩක් එක්කන. මට කෝල් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ගෑනු කෙනෙක් කඩන සද්දක් ඇහෙනවා. අවුවට ගියාම කළු වෙනවා නම් ඇයි? කවදාවත් අවුවක් වැටෙන්නේ නැති පුක ඇයි එච්චර කළු? Is it real? It's real gold. පත්මේ ගහලා තියෙන්නේ මම ආසම කැටගරියට. කොහොම? නැවත යන්න. දුවලා බේරිල්ලන්න මගෙන්. අනේ අයියේ. අපි ඉවරයි දෙයියෝ සික්ක. Why are you running? Why are you running?